හායි හදමුද අපි කරපිංච කැඳ එක ජීවිතයේ තියෙන සමහර පුරුදු අතෑරගන්න බෑනේ හොඳ පුරුදු ඒව හැමදාමත් තියාගන්න ඔගොල්ලෝ ගාව ඉතින් කොහේ ගියත් කරපිංච කැඳ අමතක කරන්න බෑ ඒ නිසා මං අද කරපිංච කැඳ එකක් හදනවා මේ විදිහට කරපිංච වෙනම අරගෙන සුත්ත කරගෙන හොඳට පෙරාගෙන බ්ලෙන්ඩ් කරන්න දාලා රතු හාල් ටිකක් ලිපේ තියලා පොල් කිරි සුදු ලුණු බික් 2-3කුත් එකතු කරගන්න. හොඳට හොදගත්ත කරපිංච ටික මේ විදිහට බ්ලෙන්ඩ් කරගන්නවා. බ්ලෙන්ඩ් කරගත්ත කරපිංච ටික මෙන්න මේ විදිහට නටාගෙන එන රතු බත් එකට අපි පෙරාගෙන හොඳට මිරික ගන්නවා. මේක ඉතින් කවුරුත් දන්න කරපිංච කැඳ එක. කරපිංච කැඳ එක නම් රෙඩි. පිංච වල තියෙන බෙනිෆිට්ස් ගැන කතා කරොත් කොලෙස්ටරෝල් වලට, ෆැටි ලිවර් එකට, හොඳ නිරෝගී කෙස් කලබකට මේ කරපිංච හරිම හොඳයි. කරපිංච වල තියෙන ගුණ තමයි ප්‍රෝටීන්, තන්තු, යකඩ, කැල්සියම්, මැග්නීසියම්, විටමින් A, C, D සහ විටමින් K තියෙනවා. තබහ කනිජ ලවණ ඒකත් අඩංගු වෙනවා. ඉතින් රෝග ගණනාවකටම දිව්‍ය ඖෂධයක් වෙන කරපිංච කැඳ එක අධිරුධිර පීඩනයට, දිය පිරිසිදු කරන්න, දියවැඩියාවට ඒ විතරක් නෙමෙයි ශරීරයේ විෂ නසන හොඳම කැඳ එකක් තමයි කරපිංච කැඳ එක. කොලෙස්ටරෝල් ගැන බයක් තියෙනවා නම් හෘද රෝග ගැන කරපිංච කැඳ එකක් පානය කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයගලන්ටත් සම්බෝධ හදලා, මැල්ලුම් හදලා, නැත්නම් මේ වගේ කැඳ එකක් හදලා ආහාර පුරුදු වලට එකතු කරගන්න පුළුවන්. සමහර හොඳ පුරුදු ජීවිතේ අමතක කරන්න එපා. අපි කොහේ ගියත් අපේ හොඳ පුරුදු අපි හැමදාමත් අපි සමගම තියාගමු. තමන්ට ආදරය කරන්න අමතක කරන්න එපා. මොහොතක් තමන් ගැන හිතන්න. අහගෙන බලාගෙන හිටියට ස්තුතියි. ඕගලනොත් හදලා බොන්න අමතක වෙලා තිබ්බනම් මේක කියලා දෙන්න දෙයක් නෑ. ඕන කෙනෙක් දන්න කරපිංච කැඳ එක. මං ගිහින් එන්නම්.